ෆිසික්ස් ටීච් කරන කෙනෙකුට ෆිසික්ස් රිලේටඩ් ඩිග්‍රී එකක් තියෙනවා. මම YouTube එකට ගිහිල්ලා බැලුවා කොහොමද මෙයා ටීච් කරන්න කියලා. මරු වීඩියෝ ටික. සංජීව සර්වවර්ධන සර් A level maths කරලා ඉංජිනේරිං සිලෙක්ට් වුණාම ඉංජිනේරිං යන්නේ නැතුව ෆිසික්ස් ඩිග්‍රී එකක් කරන්න try කරපු එක්කෙනෙක්. ඒත් මම දැක්කා මගේ පුතාට උගන්වද්දිත් වෙන මෙයාට හදලා දීලා තිබුණා ප්ලෑන් එකක්. ඔබත් ඔබේ දරුවා උසස් පෙළ අවසන් කරපු දවසක මේ ආකාරයෙන්ම සතුටින් කතා කරන්න ඕන කරන පරිසරය සර් හරි ගස්සලා දෙයි. Right. So actually, I'm not talking as an academic today, but as a parent who has sent a son to Dr. Sanjeev Dharmawardhana's class. So once my son finished his O-level examination, I was looking for a teacher for physics. So I spoke to a few friends of mine who have been in the education industry for so long to find a competent teacher to teach physics in English medium. එහෙම අපිට physics teacher කෙනෙක් හොයාගන්න ඕන වුණාම මගේ හිතේ තිබුණා criteria එකක්. First thing is the teacher should be technically competent. If you take 100 teachers who teach physics, they are technically very competent. Technical competency කියන ප්‍රශ්නයක් නැහැ. physics teach කරන කෙනෙකුට physics related degree එකක් තියෙනවා. අපි ගත්තොත් teachers 100ක් 95කට තියෙනවා. He has a BSc engineering degree, technically very competent, and he has done his A levels in mathematics stream and secured a very good district rank. So he knows the subject and he knows teaching methodologies. Second thing is teach කරන්න පුළුවන්ද? දැන් අපි ඔක්කොම මාත් හරි ආසයි සින්දු කියන්න. හැබැයි මම සින්දුවක් කිව්වොත් දුවනවා. සින්දු කියන්න බෑ. ආස වුණාට බෑ කරන්න බෑ. මගේ යාළුවෝ කීප දෙනෙක් සංජීව සර්ව රෙකමන්ඩ් කරා. මම YouTube එකට ගිහිල්ලා බැලුවා කොහොමද මෙයා ටීච් කරන්න කියලා. මරු වීඩියෝ ටික සුපිරියර් ටීච් කරනවා. හැබැයි අපිට YouTube එකේ වීඩියෝ ටිකක් බලලම්ම තාත්තා තීරණය කරන්න බෑ මෙයාගේ ටීචින් ස්කිල් එක මාරයි කියලා. මොකද YouTube එකට දාන්නෙම එඩිට් කරලා හොඳම කැලි ටික. ඉතින් මම සංජීව සර්ගේ පන්ති ගියපු දරුවෝ කීප දෙනෙකුට කතා කරලා පුතේ කොහොමද සර්ගේ ටීචර්? හරිම හොඳයි. දැන් ඔන්න මගේ දෙවෙනි එකත් හරි ටෙක්නිකලි කොම්පිටන්ට් teaching capability එකක් තියෙනවා. හැබැයි most important එක how passionate the teacher is to teach. teach කරන්න කොච්චර passionate. සංජීව සර්වවර්ධන සර් A level maths කරලා ඉංජිනේරිං සිලෙක්ට් වුණාම ඉංජිනේරිං යන්නේ නැතුව ෆිසික්ස් ඩිග්‍රී එකක් කරන්න try කරපු එක්කෙනෙක්. අම්මා අඬලා අනේ මේක මේ A level දැන් ඉංජිනේරුත් තේරලා ඒකට යන්නේ නැතුව ෆිසික්ස් කරනවා කියලා ඇඬුවාම ෆිසික්ස් ඩිග්‍රියට යන්නේ නැතුව අකමැත්තෙන් ඉංජිනේරිං ඩිග්‍රියට ගියපු එක්කෙනෙක්. ඉංජිනේරිං ප්‍රොෆෙෂන් එක සිලෙක්ට් කරන්නේ නැතුව ටීචිං තෝරගත්ත ටීචිං වලට උණක් තියෙන පොරක්. මොකද එහෙම ටීචිං වලට ආස නැති එක්කෙනෙක් ටීච් කරාම උගන්වන්නේ වෙන ප්‍රතිලාභ වලට විතරයි. Either financial benefits or some other benefits that you are looking for, but not to get the pleasure from teaching. එතකොට අපිට ගුරුවරයෙක් A level විෂයක් උගන්වන්න අවශ්‍ය කරන තාක්ෂණික විෂයානුකූල දැනුම, ඉගැන්වීමේ ක්‍රමවේදයට අවශ්‍ය කරන තාක්ෂණික දැනුම, අත්දැකීම්, උගන්වන්නට තියෙන උනන්දුව මේ සියල්ලත් එක්ක ඔහුගේ ආචාර්ය උපාධියට කරලා තියෙන education planning at both institutional level and individual level. ඒත් මම දැක්කා මගේ පුතාට උගන්වද්දිත් වෙන මෙයාට හදලා දීලා තිබුණා ප්ලෑන් එකක්. මේ යුනිට්ස් මෙහෙම ඉවර වෙද්දි මේ කියන පාස් ක්වෙස්චන් පේපර්ස් මේ විදිහට ඉවර. මම ඒ ටික කොළ ටිකක් දැක්කා. මොකද ඒ කොළ පුරවපු නැහැ කියලා මට කම්ප්ලේන්ට් එකකුත් කරා. එහෙම කම්ප්ලේන්ට් කරාම මොකද මට හරි කමියුනිකේෂන් එකක් තියෙනවා සංජීව සර්ත් එක්ක. දවසේ හැරුණත් පන්තියේ ළමයා මට නිවුස් එක එනවා. අද සර් මූ මේ වැඩේ කරලා නැහැ, මේක කරලා නැහැ, මේක කරලා නැහැ. ඒකට මට හවසට යාව වෙනම හම්බෙන්න පුළුවන් එතකොට. ඒතර ඒ වගේ ළමයි ගැන ඉන්ඩිවිජුවලි හොයලා බලන හොඳ වැඩසටහනක් සංජීව සර් ගාව තිබුණා. ඉතින් ඒකින්ද මම හිතන්නේ I'm very happy to tell you that my selection for my son to teach physics is a really good one. මම ඇත්තටම පෞද්ගලික ගුරුවරයෙක් ගැන මෙහෙම කතාවක් කරන පළවෙනි වතාව. මගේ විශ්වවිද්‍යාල ජීවිතයේ ව්‍යාපාර පරිපාලනය පිළිබඳ මහාචාර්යවරයෙක් හැටියට අවුරුදු 16ක් විශ්වවිද්‍යාල ගණනාවක උගන්වලා තියෙනවා. දරුවන්ටත් ඒ වගේම උගන්වලා තියෙනවා සහ උගන්වනවා. මේ අතරේ මම දැකපු ඊටාම සුවිශේෂී චරිතයක්. අපි සාමාන්‍ය උපකාරක පන්ති ගුරුවරයෙක්ගේ භූමිකාවෙන් එළියට ගියපු දැනුමක් තියෙන ඊට වඩා ලොකු කැපකිරීමක් කරන්න සූදානම් වෙච්ච අතිදක්ෂ ගුරුවරයෙක්. මම හිතන් හිටියේ මගේ පුතාට මේ විෂයට ඒ පොඩි ප්ලස් එකක් හම්බෙන්නට අමතරව එහෙම හම්බුණා හෝ නොවුණා හම්බුණා. නමුත් එහෙම වුණා නොවුණා මේ ගුරුවරයාගේ භූමිකාව මේ වසර දෙකමාර කාලයක් තුල හරිම ලස්සනට පිළිවෙලකට විෂය
සහ විෂයානුකූල මූල ධර්මත් එක්ක කියලා දීපු එක ඊටාම අනර්ග විදියට අවසන් කරා. මොකද විෂය සමහරලාට පාස් වෙන්නම විතරක් නෙමෙයි. එතනින් පොඩ්ඩක් එහාට ගිහිල්ලා විෂයේ ගැඹුරු කරුණු සරලව තේරුම් කර දීමේ හැකියාව සහිත ගුරුවරයෙක් හැටියට තමයි මම සංජීව ධර්මවර්ධන සර් දකින්නේ. මෙතනින් දෙමව්පියොත් සංජීව සර්ගේ පන්ති දරුවෝන්ව එවන මම හිතන්නේ ඔබ ඒ සම්බන්ධයෙන් මම අද සතුටින් කතා කරනවා වගේ ඔබත් ඔබේ දරුවා උසස් පෙළ අවසන් කරපු දවසක මේ ආකාරයෙන්ම සතුටින් කතා කරන්න ඕන කරන පරිසරය සර් හරි ගස්සලා දෙයි. ඉතින් මම සර්ට ස්තුතිවන්ත වෙනවා. very grateful to you for doing all the things for my child and I wish you all the very best in your future endeavors. ඉතින් මම හිතන්නේ මේ වගේ උත්සවයක් වුණත් දැන් මේ කරපු දරුවන්ට උත්සවයක් සංවිධානය කරන එක සර්ට ප්‍රතිලාභයක් හැටියට බැලුවහම නැහැ ප්‍රතිලාභයක්. මොකද ඒ කට්ටිය සර්ගෙන් ඉගෙනගෙන සහ මෙතන ඉන්නේ දැනට පන්ති එන දරුවෝ. හැබැයි අලුතෙන් දැනට ඉගෙන ගන්න දුවල පුතාලට මේක හොඳ අභිප්‍රේරණයක්, මොටිවේෂන් එකක්. ඉතින් ඒකින්ද මම හිතනවා මේක හොඳ අවස්ථාවක් අපිට දැනට උසස් පෙළ කරන දරුවන්ට. ඉතින් මට දෙමව්පියන්ට මේ අවස්ථාවේදී කියන්න තියෙන්නේ මම ඊටාම සෑහීමකටපත් වෙච්ච satisfied parent කෙනෙක්. සංජීව සර්ගේ පන්තියට ෆිසික්ස් පන්තියට මගේ දරුවා යවපු. ඔබ සියලු දෙනාටම ඉන්න චුටි දුවල පුතාලට ඔබ මුණ දෙන මේ 2026 සහ 27 උසස් පෙළ විභාග ඉතා හොඳින් සමත් වෙන්න අවශ්‍ය කරන ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේ මේ හොඳ වැඩේ දිගටම කරගෙන යන්න අපේ සංජීව ධර්මවර්ධන සර්ට සියලු ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාටම බොහොම ස්තුතියි.